සුබ දවසක්. ඉතින් නැවතත් බිඳුවට. ඉතින් අද 2026 මාර්තු 24 වෙනි අඟහරුවාදා මේ අවුරුද්දේ අගෝස්තු මාසේ 30 වෙනිදාට මේ channel එක පටන් අරන් අවුරුදු 5ක් වෙනවා. ඉතින් මම මේ වීඩියෝ එක කරන්නේ අවුරුදු 5ක් දැන් වෙද්දී අවුරුදු 4මාරක් තිස්සේ මම මේ channel එකත් එක්ක ඔට්ටු වෙනවා. ඒ වුණාට පහලට ගිහිල්ලා බැලුවොත් අවුරුදු 5කදී සාමාන්‍ය YouTube channel එකක් රීච් කරන ඒ සාර්ථකත්වයවත් මට තාම රීච් කරන්න බැරි වෙලා තියෙනවා. ඒකට හේතු කිහිපයක්ම තියෙනවා. ඉතින් මම මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ ගෙවුණු අවුරුදු 4මාර ඇතුළත මේ channel එකේ behind the scenes උනේ මොනවාද කියන එක ගැන ඔයාලට පොඩි අයිඩියා එකක් දෙන්න. ඉතින් මේක දැන් බලන කට්ටියට වගේම සහ මම හිතනවා තව අවුරුදු කීපයක කාලය තුළ ආය ආපස්සට හැරලා මේ වීඩියෝ එක බලන කට්ටියටත් මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙයි කියලා මමත් ඇතුළුව කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් කොහොම හරි අපි කතාවට බහිමු. ඉතින් මේ කතාව පටන් ගන්නේ 2019 දී. මට වයස අවුරුදු 11යි. අපේ ඉස්කෝලේ තියෙන එක්සිබිෂන් එකක්. මම මේ කතාව සාරාංශ කරලා පොඩ්ඩක් කෙටියෙන් කියන්නේ. ඒ තියෙන එක්සිබිෂන් එකට අපේ මම තව යාළුවෝ 4 දෙනෙක් එකතු කරගෙන අපි හදනවා ටීම් එකක් මිස්ට් චැලෙන්ජර්ස් කියලා. ඉතින් ඒ නේම් එක පාවිච්චි කරලා අපි එතකොට 6 වසරේ ඉතින් අපි ඒ නම පාවිච්චි කරලා එක්සිබිෂන් එකට අර කම්පියුටර් ටිකක් ගලවලා මේකේ පාර්ට්ස් එක්ස්ප්ලেইন කරලා එහෙම පොඩි ආතල්ලයක් දුන්නා. ඉතින් එක්ස්පිෂන් එකට දාන්න තරම් නව නිර්මාණය මුකුත් කරේ නෑ. අපි ඒකේ ඒ වැඩේ කරලා හොඳ ආතල්ලයක් ගත්තා. ඉතින් කොහොම හරි ඒ වැඩේ පටන් ගත්තත් එක්කම මට මේ YouTube කියන ෆීල්ඩ් එකට මාර ආසාවක් ඇති වුණා. ඒ කියන්නේ මම ඔය වැඩවලට රිසර්ච් කරන්න ඇති දැන් ඔය කම්පියුටර් ගැන කරන්නේ. ඉතින් කම්පියුටර් හදන channel ගැන ඔයා රිසර්ච් කරන්න ගත්තී YouTube එකේ බලද්දි හම්බුණා ඒ channel එක Texos කියලා. ඉතින් Texos ඔයාලත් බලනවා නම් බලන්න හොඳ channel එකක් තාමත් කරගෙන යනවා ඒ ක්‍රියේටර්. ඉතින් කොමරි ඒක බලලා මම මේකේ වීඩියෝ එකකුත් වෙනම channel එකක් හදලා මගේ channel එකට අප්ලෝඩ් කරා පොඩ්ඩක් එඩිට් කරලා. ඉතින් අර එතනින් එහාට වැඩි ලොකු දෙයක් වුණේ නැහැ. කොහොම හරි එතනින් එහෙම පටන් අරන් channel එකක් ඒ කියන්නේ මිස් චැලෙන්ජර්ස් කියලා YouTube channel එකක් පටන් අරන් ඒකට අපි මොනවත් ඕගනික් කන්ටෙන්ට් හදලා දැම්මේ නැහැ. ඒක නිකන් අර ආතල්ලේට වගේ පටන් ගත්ත ප්‍රොජෙක්ට් එකක්. කොහොම හරි මට ඒකේ මේ YouTube කියන ෆීල්ඩ් එකට පොඩි ආසාවක් ඇති වුණා. ඊට පස්සේ කොහොම හරි 2020 දී කොරෝනාව සහ ලොක්ඩවුන් වුණා. ඔය කාලෙදි පිස්සුවෙන් වගේ YouTube බලන්න ගත්තා. වෙයි YouTube හැදුවේ නැහැ කන්ටෙන්ට් මොකුත්. ඉතින් කොහොම හරි ඉඳලා 2020 මැද භාගයේ වගේ මායි ඔය ගමේ හිටපු යාළුවෝ 3-4 දෙනෙක් එකතු කරගෙන ෂෝට් ෆිල්ම් එකක් ගැහුවා. ඒක දැන් හදලා බලද්දී ඒක අන්තිම සවුත්තුයි. ඒ වුණාට ඒකත් හොඳ මතකයක්. කොහොම හරි තව ටිකක් ඉස්සරහට යද්දී පොඩි මෙහෙම ප්‍රශ්නයක් තිබ්බා. ඒ කියන්නේ මට channel එක හරියට පටන් ගන්න උවමනාවක් තිබ්බා. අර ප්‍රශ්නේ තියෙන්නේ අවුරුදු 13 වෙනකම් channel එකක් ඔෆිෂියලි පටන් ගන්න බැරි සීන් එකක් තියෙනවනේ. ඒ කියන්නේ Google account එකක් හදන්න බෑනේ. ඉතින් මම 2020 කියන්නේ මට වයස අවුරුදු 12 දී ඒ ඉඳන් මට වයස අවුරුදු 13ක් වෙනකම් බලන් හිටියා. මෙන්න මේ ඔයාලා දකින channel එක පටන් ගන්න. ඒක පටන් ගන්න හිටියා කියන්නේ මට මේ ආසාව ඇති වුණේ නිකන් 2020 මුල වගේ කියමුකෝ. يعني හරියටම සිරාවට සීන් එකට බැස්සේ 2020 මුල වගේ. මගේ උපන්දිනේ ඉන්නේ අගෝස්තු මාසේ 29 වෙනිදා. ඉතින් මම තකහණියක් අවුරුදු 1මාරක් විතරයි කියන්නේ අවුරුද්දයි මාස 8කට කිට්ටු වෙන කාලයක් මම ඉවසන් හිටියා මේ channel එක හදන්න. මට අවුරුදු 13 වෙනකම් මේ channel එක හදන්න ඒතකොට මට පුළුවන් වෙනකම්. ඉතින් කොහොම හරි එහෙම ඉවසීමේ ඉඳලා කොහොම හරි ඔන්න
2021 අගෝස්තු මාසේ 29 වෙනිදා ආවා. හරිද? ඇවිල්ලා ඉතින් මම දැන් උදේ ඉස්සල්ලාම නැගිටලා ලැප් එක ගාවට ගිහිල්ලා බැලුවා channel එක හදන්න පුළුවන්ද. මම ඔන්න දැන් Google account එක හදාගෙන යනවා මගේ නම දාලා ඊට පස්සේ ඔය birthday ඒවා මේ ඔක්කොම ටික දාලා ඉස්සරහට යන්නේදී ඔන්න එර එකක් එනවා කීහල්ලකෝ. ඉස්සරහට යන්නේදී ඔන්න එර එකක් කියන්නකෝ මේ තාම අවුරුදු 13 සම්පූර්ණ නැහැ කියලා. ඒ කියන්නේ Google එක හැටියට එදා දවස එළඹුණාට මදි ඒ දවසත් ඉවර වුණාට ඒ කියන්නේ ඒ දවසට පහු වෙන ඉඳන් තමයි මට වයස අවුරුදු 13ක් කියලා ගන්නෙ. ඉතින් මම එදා දවසත් හිනා අමාරුවෙන් ඉවසන් ඉඳලා පහු වෙනිදා හොර උදේ channel එක හැදුවා. කොහමරි හොඳ ෆැක්ට් එකක් කියන්නේ මම මේ channel එකට දාපු පළවෙනි වීඩියෝ එකේ පළවෙනි කොටස රෙකෝඩ් කරේ මගේ 13 වෙනි උපන්දිනය දවසේදී. ඒ කියන්නේ අගෝස්තු 29 වෙනිදා පාටියෙන් පස්සේ ඒ පොඩි පාටියක් ගත ගෙදර කට්ටිය ඒ පාටියෙන් පස්සේ මේ අපි තාත්තා ඔය ටියුෂන් ක්ලාස් රූම් එකට ගිහිල්ලා තමයි හැදුවේ. ඉතින් ඒක හොම් පටන් ගත්ත එක මම මුලින් නම් ගැම්මට දිගටම කරන් යනවා කියලා හිතාගෙන වීඩියෝ 4ක් දැම්මා. ඒ කියන්නේ මම මොකක් හරි වැඩක් කරේ පොඩි කාලේ ඉඳන්ම මට තිබ්බ දෙයක් තමයි මට දෙයක් කරේදී මට ඒකට උපරිමයෙන්ම දෙන්න ඕන. ඒ කියන්නේ ආවට ගියාට මට කරන්න මේකට නෑ. ඒකේ මගේ පර්ෆෙක්ෂනිස්ටික් ගතිය වැඩි. ඒක හොඳ නරක ගොඩක් තියෙනවා. ඒ වුණාට ගිය අවුරුදු කිහිපය තුල ඒක නරක විදිහට බලපාලා තියෙනවා. අපි ඒ ගැන තව ටිකකින් කතා කරමු. ඒ වුණාට ඒක ඉතින් මගේ තියෙන ස්වභාවය. ඒකෙන් හොඳ දේවලුත් වෙලා තියෙනවා. ඒ කියන්නේ මගෙන් එන අවුට්පුට් ගොඩක් දේවල් ගොඩක් කට්ටිය කියනවා ක්වොලිටි කියලා. ඉතින් ඔන්න ඔහොම තමයි මගේ චරිත ස්වභාවය. ඉතින් කොහොම හරි මට ඒ කාලේ ඉඳන්ම ඔය මයින්ඩ්සෙට් එක තිබ්බා. ඒ කියන්නේ ඒ කාලේ මගේ තව අනිත් යාළුවොත් YouTube කරන්න පටන් අරන් තිබ්බා. ඔය නිකන් කොරෝනා කාලේනේ ගෙදර ඉන්නවා. ඉතින් මට හැමතිස්සෙම වුණා උන්ට වඩා ඒ කියන්නේ ඒගොල්ලොන්ට වඩා හොඳ ක්වොලිටි කන්ටෙන්ට් එකක් ගේන්න. ඉතින් මම හිතනවා ඒ කාලේ තිබ්බ ස්ටෑන්ඩඩ්ස් හැටියට යාළුවෝ අතර තිබ්බ ස්ටෑන්ඩඩ්ස් හැටියට මම එයාලට වඩා හොඳ කන්ටෙන්ට් එකක් ගෙනාවයි කියලා. ඉතින් කොහොම හරි ඔය අවුරුදු 13 එළඹිලා ඊට පස්සේ ඔය වීඩියෝස් හතර ෂූට් කරලා ඔන්න කාලෙ කොහොම ගියා. ඊට පස්සේ මම මගේ පරණ යාළුවෙක්ට කතා කරා. ඒ කියන්නේ මේක පටන් ගද්දිම අර 2019 මේ කාලේ හිටපු යාළුවෙක්ට කතා කරා මේකට ආයෙ එන්න. ඒ කියන්නේ ෂෝට් ෆිල්ම් එකක් ගහන්න. අර ඉස්කෝලේ තිබ්බ කම්පිටිෂන් එකකට කොහොම හරි ඒ ෂෝට් ෆිල්ම් එක ගහලා අපි ෆස්ට් ප්ලේස් ආවා. ඉතින් එතනින් පොඩි කට්ටියක් මේකට එකතු වුණා. ඊට පස්සේ අපි තව ෂෝට් ෆිල්ම් එකක් ගැහුවා ඒ අවුරුද්දේම අන්තිමට වගේ. ඒකෙන් පස්සේ සෑහෙන කට්ටියක් කියන්නේ මගේ මේ channel එකත් එක්ක එකතු වුණා. ඉතින් එතනින් පටන් ගත්ත ගැන්ම අපි කන්ටෙන්ට් එක දාන්න පටන් ගත්තා. ඒ කියන්නේ හොඳ කන්ටෙන්ට් එකක් හදන්න පටන් ගත්තා. ඉතින් ඒ සීසන් එකේ කන්ටෙන්ට් එකක් මම දැන් ඔය ස්ක්‍රීන් එකෙන් පෙන්නන්න. ඔයාලට ඕන කියලා බලන්නත් පුළුවන්. sorry. ඉතින් ඒ කන්ටෙන්ට් එක ඔයාලට ගිහලා බලන්නත් පුළුවන් ඕනනම් කැමති නම්. ඉතින් කොහමද මේ කන්ටෙන්ට් එකක් දාන්න අරගෙන උන්ට 2023ත් ඔහොම ඇවිල්ලා 2023 දී පොඩ්ඩක් ටීම් එක බිල්ඩ් කරගෙන ආවා කන්ටෙන්ට් එකක් ගාගෙන. හරිය හැම මාසෙම හැම සතියෙම දාන්න බැරි වුණා. ඒ වුණාට පුළුවන් විදියට කන්ටෙන්ට් එකක් දාගෙන ආවා. ඊට පස්සේ කොහොම හරි 2024 අපි අපේ channel එකේ පීක් එකට ආවා. ඒ පීක් එකට ආවා කියන්නේ මෙතුවක් අහ තිබ්බ පීක් එකට ආවා. ඒ කියන්නේ 2024 මුල් කාලෙ වෙද්දී මගේ ලයිෆ් එකත් එක්තරා විදිහක කියන්නේ පීක් එකක් තමයි. මගේ මේ මීඩියා සයිඩ් එකේ වැඩවල තිබ්බ දැනට තිබ්බ සාර්ථකම කාලය ඒක තමයි. කියන්නේ ඒ කාලෙදී වැඩ ආවා සහ channel එකට consistently content දැම්මා. ඊටත් වඩා වටිනම දේ අපි ඒ කාලය ඇතුළත දාපු. ඒ කියන්නේ 2023 අග භාගය සහ 2024 මුල් භාගය යන කාලය ඇතුළත දාපු කන්ටෙන්ට් වලට පට්ට විදිහට රීච් එකක් ආවා. ඒ කියන්නේ කලින් ඒවට සාපේක්ෂව. උදාහරණයක් වශයෙන් කලින් වීඩියෝස් වලට උඩරිම views 100ක් වගේ ගියා නම් මේ කාලේ දාපු කන්ටෙන්ට් එකට views 800ක් 1000ක් වගේ ගියා. ඉතින් අර ලොකු YouTubers ලා ස්ටෑන්ඩඩ්ස් අනුව එච්චරම ලොකු දෙයක් නෙමෙයි. ඒ වුණාට මම හිටපු තැනත් එක්ක ඒක ලොකු සාර්ථකත්වයක් වුණා. කොහොමද 2024 අප්‍රේල් මාසේ මම
තියෙන ලොකුම ප්‍රොජෙක්ට් එක. කියන්නේ වීඩියෝ එකට මම දාපු ලොකුම එෆර්ට් එක දාලා එක වීඩියෝ එකක් ගැහුවා. ඒ වීඩියෝ එකෙන් channel එකේ කියන්නේ සාර්ථකත්වය මෙන්න මෙහෙම ෆ්ලැට් ලයින් එකක් ගිහිල්ලා තිබ්බේ එකපාර මෙහෙම වුණා. ඉතින් ඒ වීඩියෝ එක තමයි දැනටත් channel එකේ වැඩිම views තියෙන්නේ. S23 එක සහ 90D එක කම්පෙයාර් කරලා අපි ගහපු වීඩියෝ එකක්. ඉතින් මේ වීඩියෝ එක ඇත්තටම ටිකක් හොඳයි. ඔයා කැමති නම් ගිහලා බලන්න. ඒකත් මම කොහේ හරි කාඩ් එකක් හරි දාලා තියන්නම්. ඉතින් ඒකට පස්සේ ඒක හැදුවා. ඒකෙන් මේ වීඩියෝ එකෙන් channel එක පට්ට විදිහට බ්ලෝ වුණා. ඒ කියන්නේ අපිට තිබ්බේ subscribersලා 120 ගාණක් 122ක් වගේ මට මතක හැටියට. මේ වීඩියෝ එකෙන් පස්සේ subscribersලා 400ක් 500ක් මම හිතන්නේ 600 ගාණක් වෙනකම්ම වැඩි වුණා. මේ කියන්නේ එකපාර සති දෙකක වගේ කාලයකින් කලින් ඔය අවුරුදු 2මාරක 3ක කාලයකටම වගේම තිබ්බේ අපිට subscribersලා 122යි. අර සති දෙක ඇතුළත රීච් එක ඒ කියන්නේ subscribersලා 600 ගානකට වගේ වැඩි වුණා. ඉතින් අර ඒක ඇත්තටම ටිකක් නරක විදියට බලපෑවා. මොකද ඒකෙන් මගේ තිබ්බ perfectionistic ගතිය වැඩි වුණා. කොහොම හරි ඒ වීඩියෝ එකේ සාර්ථකත්වය කියන්නේ මම එක දවසක් උදේ බලනකොට 200යි. මට සිරි හවස් වෙද්දි 280යි 300යි 350යි 400යි ප්‍රතිශත දෙයක් ඇදී එනවා සතුටුයි ඉතින් ඒ කාලේ. කොහොම හරි එහෙම ගිහිල්ලා channel එකේ දැන් ওই peak එක අපි තව වැඩ ටිකක් කරන්න බැලුවා ඒ වගේ. ඒ වුණාට ඒ කියන්නේ කොච්චර කරත් එතකොට O level කටේ වගේ තමයි O level අවුරුද්දේ. ඉතින් වැඩත් එක්ක හිර වෙලා හොම දඟල කරගෙන ආවේ. කොහොම හරි ඒ අවුරුද්දේ අර ඒ මුල් භාගයේ hype එක ගියාට පස්සේ මගේ වැඩ එච්චර ටිකක් අවුල් වෙන්න ගත්තා. මම perfectionistic වැඩි වුණා. කොහොම හරි මම හදාගෙන හිටපු ටීම් එක මට ටීම් එකේ කට්ටිය එකින් එක නැති වෙන්න ගත්තා. ඒ කියන්නේ සිරාම කතාවම කිව්වොත් ඕනම බිස්නස් එකක ඉන්න වටිනම ඇසෙට් එක තමයි බිස්නස් එකේ තියෙන වටිනම ඇසෙට් එක තමයි ඒකේ වැඩ කරන මිනිස්සු. සල්ලිවත් බිල්ඩින්වත් කැමරා ඉක්විප්මන්ට් මේවා මුකුත් නෙමේ. ඒකේ වැඩ කරන මිනිස්සු. සුපිරි මොළ ටිකක් ඉන්නවනේ ඔයත් එක වැඩ කරන්න. ඔයාලට කොහොම හරි කියන්නේ මොනා ප්‍රශ්නේ තිබ්බත් ඕක කාගෙන ගොඩ දාන්න පුළුවන්. මට ඒ හදාගෙන තිබ්බ ටීම් එක ටිකෙන් ටික එකින් එක වගේ හැලෙන්න පටන් ගත්තා. ඉතින් ඒක ඇත්තම ටිකක් නරක විදියට බලපෑවා. මොකද අපි ඔරිජිනලි ෂූට් කරන්න ගත්ත කැමරාමන් යාළුවම තමයි. ඉතින් එයාත් එක්ක කරන්න යද්දී එයාගේ තිබ්බ කැමරා එක ටිකක් ලෝ බජට් කැමරා එකක්. ලෙන්ස් එක හොඳ වුණාට අර ඒක එච්චරම ක්වොලිටි එකක් තිබ්බේ නැහැ. ඉතින් අපිට තව යාළුවෙක්ව හම්බුණා Canon 90D එකක් තියෙන. අපි එයත් එක්ක දිගටම කරගෙන ගියා. අරයත් එක්ක කන්ටැක්ට් නැති වුණා. ඒ කියන්නේ කන්ටැක්ට් නැති වුණා කියන්නේ එයාව වැඩවලට කතා කරන්නේ නැති තැනකට අපි ටිකක් පත් වුණා. අපි කියන්නේ ඉතින් මම්ම තමයි. ඉතින් එහෙම පත් වෙච්ච හින්දා එයා ටික එතනින් හැරුණා. ඊට පස්සේ ඔය 90D එක තියෙනවා කියපු එයා ඔය 24 අර පීක් එකෙන් පස්සේ හයිප් එක අඩු වෙගෙන යද්දි එයාත් එහෙම පොඩ්ඩක් අයින් වුණා. ඒ කියන්නේ දෙන්න බෑ. ඒ කියන්නේ කැමරා වැඩවලට එන්න බෑ එක්ස්කියුසස් දීලා. ඒ කියන්නේ වැඩවලට ආවෙම නැහැ උනන්දුවක් තිබ්බේ නැහැ. ඊට පස්සේ අපිට එයාවත් කපලා දාන්න උනා. තව මගේ වැඩවලට behind the scenes වැඩ කරපු යාළුවෙක් හිටියා. එයාව කවුරුවත් on screen දැකලා නැහැ. ඉතින් එයාත් අපිට වඩා අවුරුද්දක් වැඩිමල්. එයාත් එයාගේ විභාග වැඩ කටයුතු හින්දා මේකෙන් කෙමෙන් අයින් වුණා. කුමාරි අන්තිමේදී ඉතුරු වෙලා හිටියේ මායි. තව අර 2022 කාලේ අර ෂෝට් ෆිල්ම් එක ගන්න යද්දි මම ඉස්සෙල්ලාම කතා කරපු යාළුවා ඌ මගේ හොඳම යාළුවෙක්. ඌයි මා විතරයි ඉතුරු උනේ අන්තිමට. කොහොම හරි අපි දෙන්න මේක ටික කාලයක් ඇදගෙන ගියා. ඒ කියන්නේ කාලින් තරම් සාර්ථකත්වයක් තිබුණ නැහැ. ඉතින් අර 2024 හයිප් එකේ පීරියඩ් එකෙන් පස්සේ මේ පීරියඩ් එක ඇවිල්ලා නිකන් අපි කන්ටෙන්ට් වල ක්වොලිටි එක දිනු කරන්න තිබ්බ පීරියඩ් එකක් වගේ. අපි පුළුවන් විදිහට කන්ටෙන්ට් දාගෙන ගියා. මටත් මගේ පෞද්ගලික ජීවිතේ ප්‍රශ්න ආවා. ඉතින් ඔක්කොමත් එක්ක ඕලෙවල් විභාගෙයි අපිට වැටියක් මගේ අරුණා. ඉතින් ඕලෙවල් වලින් පස්සේ කොහොමද පටන් ගන්නවා කියලා හිටියා. එතනදී පළවෙනි වීඩියෝ එක දැම්මමයි ලැප් එක කැඩුනා.
ඉතින් එඩිට් ෂූට් කරගන්න වීඩියෝස් එඩිට් කරගන්න විදිහට නැති වුණා. ඉතින් කොහොම හරි ටික මාස 3-4ක් වගේ ඉන්න වුණා ලැප් එකක් ආයේ ගන්න පුළුවන් වෙනකන්. එහෙම අරගෙන ඊට පස්සේ තව ටික කාලයක් ඉස්සරහට ගියාම ඒ A level පටන් අරන් එතන වැඩත් එතන පාඩම් වැඩත් එක්ක ටිකක් බිසි වුණා පන්ති. ලොකුම ප්‍රශ්නේ වුණේ අර යාළුවට තිබ්බ වෙලාවට මට බැහැ මට පුළුවන් වෙලාවට අර යාළුවට බෑ. ඉතින් එතන ක්ලාස් එකක් හින්දා අපිට සෑහෙන කල් ෂූට්ස් කල් දාන්න උනා. ඉතින් කොහොම හරි ඔහම ගිහිල්ලා මේ ලංකකදී යාගේ ඔය අපි දෙන්නට පොදුවේ ෂූට් කරන්න පුළුවන් වෙලාවක් හම්බුණා. ඉතින් ඒ වෙලාවන් වලදී ෂූට් කරන්න යද්දී මට තේරුණා නිකන් ලංකකදී ඉඳලා යා ටිකක් අර බැරි අවදානවා. ඉතින් අර එයාගෙත් තිබුණ උනන්දුව නැති වෙලා ඉතින් ඒකේ එයාගේ වරද නෙමෙයි යාට වෙන හී නැති. ඉතින් කොහොම හරි ඔහම ගිහිල්ලා එයත් මේකින් අයින් වුණා. ඉතින් මම තව යාළුවෙක්ට කතා කරා අපේ වැඩවලට උදව් කරන. එයාත් එයාගේ වෙනම කම්පැනි එකක වැඩ කරනවා. එයා මට නිකන් සපෝට් එකට වගේ මේ channel එකේ ඉන්නේ. තාම හරියට අර එම්ප්ලොයීස්ලා හයර් කරලා නැහැ බිස්නස් එකක් හැටියට. ඉතින් ඒ යාළුවත් එක්ක ඉස්සරහට කන්ටෙන්ට් එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙම තමයි දැන් මේ වෙනකන් කතා වුණේ. ඉතින් තාම කතාව ඉවර නැහැ. හරියට පටන් අරගෙනත් නැහැ. මම හිතන්නේ තව ගොඩක් දුර යන්න තියෙනවා. ඉතින් මට ඕන උනේ මේ වීඩියෝ එකේ මේ වෙනකන් අපේ channel එකේ කොහොමද තත්ත්වය මොකද behind the scenes උනේ කියන එක ගැන ඔයාලට අයිඩියා එකක් දෙන්න සහ මට පස්සේ කාලයක හැරලා බලද්දී මේක හොඳ වීඩියෝ එකක් වෙයි කියලා හිතනවා. ඉතින් මම දැන් අද මොකද මේ කරන්නේ? මට පුළුවන් විදිහට මම පොඩි සෙටප් එකක් අටෝගෙන ඉතින් වීඩියෝ එකක් ආයෙත් කරන්න හිතුවා. يعني වීඩියෝ කන්සිස්ටන්ට්ලි දාන්න හිතාගත්තා. වැඩ කියන්නේ බාධක නම් තියෙනවා ගොඩාරියක්. ඒක නම් කතා කරලා වැඩක් නැහැ. ඒ වුණාට කොහොම හරි දැන් ඉස්සරහටවත් මම කන්ටෙන්ට් එකක් කන්සිස්ටන්ට්ලි ගේන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේ channel එක කියන්නේ මම පොඩි කාලේ පට්ට ආසාවෙන් පටන් ගත්ත දෙයක්. ඉතින් මේකෙන් සල්ලි හම්බුණත් නැතත් මේක දිනුනත් නැතත් මේ වැඩ කරන එකෙන් මට ඒක මට සතුටක්. ඉතින් මම හරිම ආසාවෙන් මේක කරන්නේ. ඉතින් මම හිතනවා මේ channel එක වටා එකතු වෙලා ඉන්න ඔයාලත් මේකට කැමතියි කියලා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක මේ වෙනකම් බැලුවා නම් ඔයා මම හිතන්නේ අපේ channel එක දියුණුවනවා දකින්න කැමති සහ අපේ කන්ටෙන්ට් වලට ආස කෙනෙක් වෙන්න ඇති. ඉතින් එහෙම ඔයා එහෙමනම් ඉතින් ඔයා එහෙම අපේ channel එකත් එක්ක එකතු වෙන්න කැමති නම් අපි Facebook group එකක් හදලා තියෙනවා. ඒ කියන්නේ අපේ channel එක වටා එකතු වෙන කට්ටියට connect වෙන්න Zain Works තව දෙයක් තියෙනවා. මම ඒකට එන්න. ඉතින් කොහොම හරි අපි Facebook page එක හදලා තියෙනවා Zain Workplace Community කියලා. ඉතින් ඒකේ link එකත් ඔයාලට description එකේ උඩින්ම බලා ගන්න පුළුවන් වෙයි. ඒකටත් ගිහිල්ලා join වෙන්න. ඒ කියන්නේ private page එකක්. ඔයාලා rules ටිකට agree වෙලා rules එක කියවලා rules ටික සරලව ටිකක් තියෙන්නේ. මේකට join request එකක් දාන්න අපි පැය 24ක් ඇතුළත මේක accept කරනවා. ඉතින් ඔයාලට එතනින් අපේ group එකට join වෙන්න පුළුවන්. ඉතින් කොහොම හරි ඒ විදිහට join වෙන්න කියලා ඉල්ලනවා. මම හිතනවා ඒක ඔයාලටත් අපිටත් වාසියක් වෙයි කියලා. ඉතින් කොහොමද කියන්න ගියේ දැන් ගිය මාසේ නෙමෙයි මේ මාසේ මුලද කොහොද අපි රීබ්‍රෑන්ඩ් කරා අපේ බ්‍රෑන්ඩ් එක. ඒ කියන්නේ මේක මෙතුවක් කාලයකට පැවතගෙන ආවේ Miss Studios කියන නමින්. ඊට අපි ඒක රීනේම් කරා Zain Studios කියලා. Zain ඉතින් අර සිනි කියන සිනමැටෝග්‍රැෆි එකේ සිනි කියන කෑල්ල අරගෙන ඒක 100 අයින් කරලා Z අකුරක් දාලා තමා මේ Zain කියන එක ඉන්නේ. ඉතින් ඒකෙදී අපි තව ඒක හදපු ඇක්‍රොනිම්ස් සහ බ්‍රෑන්ඩ් මොටෝස් ඒවා ටික ඔක්කොම වෙනස් කරා. ඉතින් ඉස්සරහට හොඳ වැඩ ටිකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම හිතනවා මේ කතාව ඔයාලාට channel එකේ මොකද වෙන්නේ කියලා යම් තාක් දුරකට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඇති කියලා. ඉතින් හැමදාමත් වගේ අදට ඉච්චරයි සුද්දා ගිහින් යන්න සුබ දවසක්.